බයිසිකලෙත් තියාගෙන කොහෙද යන්නේ? good morning. දන්නේ නැද්ද ඉතින්? උදේ පාන්දර මටයි බයිසිකලේටයි දෙකටම ඇඟේ පත හිරියර ගන්න කියලා. පොඩි රවමක් දාන්න යනවා. ඒක මරු. එල්ලෝරුම් නල්ල ෂෝම්. මේ මා තේ කඩේ වින්දාන යන්නකෝ. තේ කඩේ හිරියර ඉන්න දිනවා. අයියෝ කොහොමද නගින්න. දන්නාද මේ සයිකලෙත් හරි මගේ 50ත් හරි. පොඩි කාලේ නම් මගේ තනියට මේක තමයි නාන ඉතින්. දන්නවනේ. එල්ලෝඩ් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ජරි. ඉන්දියාවට ගියා. යම් ලියන්න බගන්න ලෙල්ලටම. ඒක මොකද වෙලා තියන්නේ මල්ලි අර පයින් යන මිනිහත් අපි පව කරලා යනවනේ. හරි අයියා මේවා මේ සුසන්තිකාව කියන්නේ හදපු වාහනේ මේවා හිමින් යන්න හදපු වාහනේ. ඒක මේව කිව්වොත් මට තේ කඩේ නෙවෙයි නයිට් කඩේ තමයි අරින්න වෙන්නේ. ඒක වෙර දාලා පදින්නකෝ පොඩ්ඩක්. හරි අයියා මේ බයිසිකලෙත් හරි මගේ 50ත් හරි. කොහොම නෙමෙයි කොහොම ගියොත් මම වේගෙන් යන්නේ නැහැ. මේ දෙනවා බයිසිකලේ මේක මට පාර දිගේ බඩ ගන්න වෙලාවක් නැහැ. මිනිස්සු ඉන්නවා තෝසේ ගන්න මං එනකම් බලාගෙන. අයියා වදින්න. හැබැයි ඕක මට විතරක් මෙල්ලුණු යකෙක් හරි. ඉඳ ගන්නවා. ඒක මල්ලි දන්නවනේ මට පාර දිගේ බඩ ගන්න වෙලාවක් නැහැ. වැඩ දිනවා මල්ලි වැඩ. මුල්ලකු ජීතයි කොල්ලානට පරම්පරා පාත්‍රයම තලාගත්ත නේද කලබලෙට. දෙයනේ වනේ වන සතුරෙක්ටවත් මෙවන්න පෙතක්වත් නෙවෙයි. අර දුක මේ දුක අනික් දුක වගේද මූමේ කරගත්ත සංහාරයේ ශෝකලාපේ නානානාතයි. ඒක මල්ලි මගේ කොණත් නෑ දැන් දෙකත් නෑ මල්ලි. අර එපා වෙච්ච දේ. මං කිව්වනේ අයියා මේක මට විතරක් මෙල්ලවුණු යකෙක්. මගේ බයිසිකලේ නෑ බං. මොන වුණාද කියලාවත් හිතා ගන්න බෑ. මොකක්? කොහොමද ඒ වුනේ? කොමාරි වෙලා මචං අම්මට සිරියලා පොල්ලට සොරියලා බයිසිකල් නැතිව. ඔබ දන්නවනේ මම පණ වගේ බලාගත්තේ බයිසිකලේ මචං. පණ උනත් දවසක අපි දාලා යනවා තමයි. නමුත් මගේ බයිසිකලේ මට තවදත් එහෙම කරන්න නෑ මචං. මෙතන තියන් හිටියේ මෙතන. ඒකනේ කියන්නේ ඉතින් උතර තියාගත්තේ නවත්තලා පරිසම් එත්තේ තියන්නේ බෑ. ගුල්ල පුජිත කොල්ල අනාත නවත්තලා තිබ්බ මචං. නමුත් මගේ හදවතේ තියන් හිටියේ මචං. ගේ වටේම බැලුවා. කොච්චරද කියනවනම් මචං පොල් කට්ට උස්සලා ඉඳන් බැලුවා. බයිසිකලේ නෑ මචං. මිසිං. බයිසිකලේ මිසිං. I don't know anything.